සූර්යයා කියලා හඳුන්වන්නේ තව එක තාරකාවක්. රැයහසේ තියෙන තාරකාව වගේමයි. හැබැයි සූර්යයා බොහොම ළඟින් පිටලා තියෙන නිසා අපිට බොහොම විශාලව පේනවා. ඒ වගේම අපිට මේ සූර්යයාගෙන් නිකුත් වෙන හිරු එළිය ඒ වගේම උණුසුම දැනෙනවා. සූර්යයා හැදලා තියෙන්නේ හයිඩ්‍රජන් සහ හීලියම් කියන වායුවෙන්. මේ සූර්යයා තුළ න්‍යෂ්ටික විලයන ප්‍රතික්‍රියාවක් කියලා හඳුන්වන ප්‍රතික්‍රියාවකින් සූර්යයා ආලෝකය සහ තාපය නිපදවනවා. ඒක තමයි කලින් කියපු විදිහට අපේ පෘථිවියට ලැබෙන්නේ. සූර්යයා තමයි අපේ සෞරග්‍රහ මණ්ඩලයේ පිහිටලා තියෙන විශාලතම වස්තුව. සූර්ය දිහාවකට අපි විශේෂ දුරේක්ෂයක් හරවලා ඒ දිහා බැලුවොත් සමහර වෙලාවට අපිට බලාගෙන ඉන්නවා හිරුලප වගේ. ඒ වගේම සූර්යයා නිසා ඇතිවෙන තවත් විශේෂ සිදුවීමක් තමයි සූර්යග්‍රහණයක් කියලා හඳුන්වන්නේ. දැන් අපි බලමු සූර්යග්‍රහණයක් ඇතිවෙන්නේ කොහොමද කියලා. සූර්යග්‍රහණයක් ඇතිවන්නේ සූර්යාගේ ඉදිරියට හඳ ආවම. ඒ කියන්නේ සූර්යයා පෘථිවියත් අතරට හඳ ආවම. අපේ සූර්යයා පෘථිවිය සහ හඳ තියෙන පද්ධතිය විශේෂයි. අපේ හඳ වගේ 400 ගුණයක් විශාලයි සූර්යයා. විශ්කම්භයයි. හැබැයි සූර්යයා පිහිටලා තියෙන්නේ පෘථිවියත් හඳත් අතර දුර වගේ 400 ගුණයක් දුරයි. ඒ නිසා මේ වස්තුන් දෙකම අපිට ආසේ බලා ගන්නට ලැබෙන්නේ ආසන්න වශයෙන් එකම ප්‍රමාණයට. මේ නිසා සිදුවන විශේෂ සිදුවීමක් තමයි යම් හේතුවකින් සූර්යාගේ ඉදිරියට හඳ ආවොත් හඳට පුළුවන්කම තියෙනවා සූර්යාව සම්පූර්ණයෙන්ම වහගන්න. සූර්යාගේ කොටසක් මේ විදිහට හඳින් වැහුණාම එවැනි අවස්ථාවක් අපි හඳුන්වනවා අර්ධ සූර්යග්‍රහණයක් කියලා. නැත්නම් පාර්ෂල් සෝලර් එක්ලිප්ස් කියලා. මේ වගේ සූර්යග්‍රහණයක් ඇති වෙන වෙලාවට අපිට බලා ගන්නට පුළුවන් අපේ පරිසරය අඳුරු වෙනවා. හැබැයි පූර්ණ සූර්යග්‍රහණයක් ඇති වෙනකොට මේ පිටතන වෙයි අපිට අහස පෙනෙන්නේ. පූර්ණ සූර්යග්‍රහණයක් ඇති වෙනකොට සූර්යාව හඳෙන් සම්පූර්ණයෙන්ම වැහිලා. දවල් අහසේ තාරකාවන් බලා ගන්නට වෙනවා. පරිසරය සම්පූර්ණයෙන්ම අඳුරු වෙනවා. මේ විදිහට පූර්ණ සූර්යග්‍රහණයක් වෙලාවක අහස බලා ගන්නට ලැබෙනවා. හැබැයි පූර්ණ සූර්යග්‍රහණයක් ලොකු වෙලාවක් පවතින්නේ නැහැ. උපරිම වශයෙන් විනාඩි 8ක් වගේ කාලයක් තමයි පූර්ණ සූර්යග්‍රහණයක් පවතින්නේ. ක්‍රමයෙන් හඳ සූර්යාගේ ඉදිරියෙන් ඉවත් වෙලා යනකොට නැවතත් අපිට අර්ධ සූර්යග්‍රහණයක් බලා ගන්න